ආලෝක සංඥාවකින් පාලනය වෙන මංසන්ධියකදී පදිකයෙක් විදිහට ඔබ කොහොමද මංසන්ධියකදී පාර හරහා මාරු වෙන්නේ? මේ කලර් ලයිට් එකේ එමෙතන ආලෝක සංඥා පූර්වක පදිකයන්ටත් තියෙනවා ආලෝක සංඥා පූර්වක ඔබට මාරු වීම සඳහා. මේදී ඔබට රතු වර්ණයෙන් කියවෙන්නේ ඔබට ආරක්ෂාකාරී නැහැ පාර හරහා යාමට. එසේනම් ඔබ නැවතී රැඳී සිට යුතුයි ඔබට කොළ වර්ණය ලැබෙන තුරු. ඔබට කොළ වර්ණය ලැබීමෙන් අනතුරුව ආරක්ෂා සහිත නම් ඔබ පාර හරහා ඉක්මනින්ම මාරුවන්. ඒත් එක්කම මේ කලර් ලයිට් එකේ තවත් සංඥාවක් තියෙනවා කොළ වර්ණයෙන් ඔබට කියවෙන. ඒ තමයි ආලෝක සංඥාවේ ඔබට පාර හරහා මාරු වීමට ඇති කාලය අවසන් වීමේදී මේ කොළ වර්ණය නැති මිනිසා නිවි නිවි දැල්වෙනවා. රතු මිනිසාගෙන් කියවෙන්නේ මාර්ගය හරහා මාරු වීම ආරක්ෂා නොමැති බවත් ඒ සඳහා සුදුසු වේලාව මේ නොවන බවත්ය. එසේනම් ඔබ මාරු නොවන්න. ඊළඟට කොළ වර්ණයෙන් ඔබට ආරක්ෂාකාරී වේලාව කියා සිටිනවා. ඒ අවස්ථාවේදී ඔබට මාර්ගය හරහා මාරු විය හැකියි. එසේම මේ කොළ වර්ණ මිනිසා නිවි නිවි දැල්වේ නම් එයින් කියා සිටින්නේ කොළ වර්ණය අවසන් වීමට ඉතා ආසන්න වන බැවින් ඔබ ඉක්මනින්ම රතු ආලෝකයට පෙර මහා මාර්ගයේ මාරු වීමට ඔබට කියා සිටින්නේ. එනම් කොළ වර්ණය නිවි නිවි දැල්වේ නම් ඉක්මනින්ම ඔබගේ ගමන අවසානකට මාර්ගයේ කෙළවරකට ඔබ ඉක්මනින්ම පැමිණෙන්න යන්නයි.